Hi guys, ඔයාලා මේ සෙට් වෙලා ඉන්නේ ඊමන් ස්පේස් channel එකෙන් ගේන තවත් අලුත් brand new video එකකට. ඉතින් ඔයා thumbnail එකේ දැක්ක විදිහට මේ app එක මාර්ගයෙන් ඔයාට ලේසියෙන්ම earn කරගන්න පුළුවන්. ඉතින් මේ app එකෙන් ලේසියෙන් earn කරගන්න පුළුවන් හින්දා තමයි මම මේ app එක review කරන්නේ. ඉතින් මට මේකෙන් දවසකට මෙච්චරක් හොයන්න පුළුවන් කියලා කියන්න බෑ. මොකද ඒක ඔයා මේ app එකේ ඔයා වැඩ කරන ප්‍රමාණය අනුව තමයි මේකෙදි ඔයාට ගාණක් සෙට් වෙන්නේ. ඉතින් මේ ගාණ මට මෙච්චරක් කියලා කියන්න බෑ. ඒකයි මම thumbnail එකේ මෙච්චරක් හොයන්න පුළුවන්ද බැයිද කියන එක මම සඳහන් කරන්නේ නැත්තේ. ඉතින් මේක ලේසියෙන් හොයන්න පුළුවන්. ඔයා ට්‍රේඩින් වගේ දේවල් කරනවා නම් ඔයාට මේ app එක ගොඩක් උදව් වෙනවා. ඒක ගැන මම ඉතින් කතා කරන්නේ නැහැ. මොකද ඒ ගැන දේවල් කතා කරන්න කියලා මට community guideline එකක් වැදුනා. ඉතින් community guideline කලින් channel එකට ඔය යට තියෙන logo එක click කරාට පස්සේ මගේ අනිත් channel එක බලා ගන්න පුළුවන්. ඒකට මේ ගැන කතා කරන්න ගිහලා තමයි community guideline දෙකක්ම වැදුනේ. ඉතින් තව එකක් වැදුනොත් channel එක remove වෙනවා. ඒකින්ද තමයි මම මේ channel එක අලුතෙන් පටන් ගත්තේ. ඉතින් මට ඒක ගැන කතා කරන්නේ සාමාන්‍යයෙන් මේ app එකේ earn කරන සල්ලි වලින් ඔයාලා trading කරගන්න පුළුවන්. ඉතින් මේ app එකේදී මම ඔයාට withdraw කරලත් පෙන්නනවා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න පුළුවන්. තාම මගේ WhatsApp group එකට join වෙලා නැත්නම් මම පල්ලෙහා description box එකේ link එක දාලා තිනවා. ඉතින් ඒකෙන් ගිහිල්ලා ඔයාට WhatsApp group එකට join වෙන්න පුළුවන්. සහ මේ app එකට යන link එකත් මම description එකේ දාලා තිනවා සහ පළවෙනි comment එකේ pin කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ app එකට ඒ link එක හරහා යන්න. ඉතින් එහෙනම් වීඩියෝ එක හොඳයි නම් දැම්ම like එකක් දාලා set වෙන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කෙලින්ම කතා කරන්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩි කතා කරන්න දෙයක් නැහැ. යමු අදගෙන ආපු app එක මොකක්ද කියලා බලන්න. Simply clever. Skoda. Simply clever. Go down, go down, go down, go down. ඉතින් මම දුන්න link එක හරහා ආවම ඔයාලට reload වෙන්නේ Play Store app එකට. Play Store එකෙන් ඔයාලට පුළුවන් මේ app එක install කරලා මෙන්න මේ විදිහට open කරගන්න. install කරගෙන මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ app එක open කරාට පස්සේ. ඉතින් ඔයාලට මේ ටික skip කරලා යන්න තියෙන. ඊට පස්සේ ඔයාලට normal විදිහට Google account එක select කරලා ඔයාලට පුළුවන් මේකට register වෙන්න. ඉතින් register වෙනකොටම ඔයාලට point 399ක් හම්බෙනවා. මේ scratch කියන එක click කරාට පස්සේ ඔයාලට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට service ඒ වගේ දේවල් click කරාට පස්සේ ඔයාලා lock කියලා තමයි වැටෙන්නේ. ඉතින් lock කියන එකට පස්සේ යට ඇති play games කියලා. ඉතින් games play කරලා තමයි මේකේ ඔයාලට සරලව earn කරගන්න තියෙන්නේ. මේක game play කරනවා කිව්වට අර වෙන app වල වගේ ඔයාලට අර ටික කාලයක් ගියාට පස්සේ point එන්නේ නැති scene නම් මේ app එකේ වෙන්නේ නැහැ. ඔයාට ලේසියම විනාඩියක් පාසා මේ app එකෙන් ඔයාට point එකතු වෙනවා. ඉතින් මේකේ withdraw කරන්නත් ලොකු point ගාණක් ඕන වෙන්නේ නැහැ. මේක ටික කාලයක් ගියාම point නැති වෙන්නේත් නැහැ. ඉතින් ඒකයි මේ app එකේ තියෙන වාසිය. ඉතින් ඔයාට පුළුවන් අර lock කියන තැන් වල ගිහිල්ලා මෙන්න මේ විදිහට පේනවා. ඉතින් දැන් මෙතන අර game එක click කරාට පස්සේ agree and continue ඒ වගේ දේවල් එනවා. ඉතින් ඒවා continue දෙන්න allow tracking කියලා තියෙනවා. අන්න allow tracking කියන එකට tick එක දාගන්න ඔයා. tick එක දාගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට games බලා ගන්න පුළුවන්. ඉතින් මම උඩ cake කියලා තියෙනවා game එකක්. අන්නේ game එක click කරලා Play Store එකට ගිහින් install කරගෙන ඒක කොහොමද අපි බලමු ඒකෙන් earn කරගන්නේ කියලා. මේ game එක play කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් log කියලා වැටේ හැමතිස්සෙම ඒක ගණන් ගන්න එපා. ඒක යට තියෙනවා play කියලා. ඉතින් play game කියන එක click කරාට පස්සේ ඔයාට games බලා ගන්න පුළුවන්. log කියන එක කොහොමද එනවා? ඒක game එක play කරාට පස්සේ ඔයාට log කියන එක නැති වෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. සමහර අය log කියන එක ඇවිල්ලා ඔයාලට games play කරන්න බැයි නම් ඔයාගේ setting වල මොකක් හරි ප්‍රශ්නයක්. ඉතින් ඒක බලලා හදාගන්න. සමහරක් වෙලාවට එහෙම වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මම යනවා මේ game එකට කොහොමද game එක play කරන්න කියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. උඩින් pop up වෙනවා අර ඔයා විනාඩියක් පාසා point එකතු වෙනකොට. ඉතින් මම ඒක ඔයාලට note කරලම් පෙන්නනවා මේ app එකේදී. මොකද ඔයා සාමාන්‍යයෙන් මේක point දෙන්නේ නැහැ කියලා ඊට පස්සේ යටින් comment දායි. ඉතින් ඒකින් තමයි මම මේ පෙන්නන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ game එකේදී අර එක සමාන cake කෑලි තියෙනවා. ඒව එකට කරලා එකතු කරන් දෙයින්. එතකොට අර original වගේ රවුමම cake එකක් හැදිලා ඒක අතුරුදහන් වෙනවා. ඉතින් lazy වැඩේ සමහර game තියෙනවා මෙලෝඩියක් කරන්න ඕනෙත් නැහැ. නැත්නම් ඔයාලට මේ game එක play කරන්න ඕනෙත් නැහැ. ඔයා මේ game එක screen එක on කරන් තියෙන වෙලාවකදී අර විනාඩියට ඔයාලට මේකේ point හම්බෙනවා. ඉතින් ඒකයි මේකේ වෙන්නේ. play නොකරත් ප්‍රශ්නයක් නැහැ, කරත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අර phone එකේ screen එක off වුණාට පස්සේ මේක නවතිනවා. ඉතින් ඒකයි තියෙන ප්‍රශ්නේ. අර mining වෙනවා වගේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙදි මට අර reward හම්බෙලා තියෙනවා coin. දැන් මම පෙන්නුවේ ඒක note කරලාම ලොකුවට coin 7ක් හම්බෙලා තියෙනවා. සහ අලුත් scratch card එකක් මට හම්බෙලා තියෙනවා. ඉතින් මම scratch card එක හීරුවට පස්සේ point 35ක් මට හම්බුණා. ඉතින් මම මේ 35ත් එකතු කර ගන්නවා. දැන් ඔක්කොම point 541ක් තියෙනවා.
ඉතින් ඔයා මේක රෙජිස්ටර් වෙනකොටම පොයින්ට් 100ක් හම්බ වෙනවා. සහාර ස්ක්‍රැච් කාඩ් එකෙන් පොයින්ට් 399ක් හම්බ වෙනවා. එතකොට ඔක්කොම 500ක් ඔයාට එකතු වෙනවා. ඒ 500ෙන් ඔයාට පළවෙනි විත්ඩ්‍රෝ එක ගන්න පුළුවන්. ඉතින් ඒක මම ඉස්සරහට පෙන්නන්නම්. ඔයාට බලා ගන්න පුළුවන් ගේම් එක ප්ලේ කරනකොට මට තව පොයින්ට් 8ක් එකතු වුණා. ඉතින් ඒ වගේ ඔයාට මේ ගේම් එකේ බලා ගන්න පුළුවන් පොයින්ට්ස් එකතු වෙනවා. ඔයාට මේ ගේම් එකේ විතරක් නෙමෙයි ඔයාගේ අර බෑක් වෙනම මැසේජ් එකක් විදිහට ඊට පස්සේ පෙන්නනවා පොයින්ට් 8ක් එකතු වුණා කියලා. ඔන්න මට නැවතත් ආයි පොයින්ට් 8ක් එකතු වුණා. මේ බලා ගන්න පුළුවන් මට account history එකට ගියාට පස්සේ මට එකතු වෙච්ච පොයින්ට් ගාන. දැන් මට පොයින්ට් 581ක් තියෙනවා. ඉතින් මගේ ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරන්න කියලා එනවා. ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරාට පස්සේ මට පොයින්ට් 100ක් නැවත එකතු වෙනවා. මේ විදිහට ප්‍රශ්න වගේ අහනවා එයාගේ අර මේල්ද ෆීමේල්ද ඒ වගේ දේවල් කම්ප්ලීට් කරාට පස්සේ මට මේ විදිහට පොයින්ට් 100ක් ආයි නැවත හම්බ වෙනවා. ඉතින් මේකේ පොයින්ට් එකතු කරගන්න ලේසි. තව පොයින්ට් 9කුත් මට ආයි හම්බුණා වෙනම. ඉතින් මම තව ගේම් එකක් ප්ලේ කරගන්නවා. ඒ ගේම් එකේ තර තියෙනවා. ඒකෙත් මට තව ස්ක්‍රැච් කාඩ් එකක් හම්බුණා. ඒ ගේම් එක ප්ලේ කරාට පස්සේ ඒකෙත් පොයින්ට් 20ක් හම්බුණා. ඉතින් ඒ වගේ ලේසියෙන් ඔයාලට පොයින්ට් මේක එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට අර මගේ link එක හරහා આવොත් විතරයි අර පොයින්ට් 100 හම්බෙන්නේ මුලින්ම. නැති වුණොත් හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මගේ link එක හරහා මේකට join වෙන්න. තව මේකේ referral method එකකුත් තියෙනවා. ඔයාලට පුළුවන් මේ referral කියන tab එකට ගියාට පස්සේ referral method එක හරහා ඔයාට යාළුවන්ට invite කරලා ඔයාට මේකෙන් තව point එකතු කරගන්න. සමහර referral වල වෙන්නේ යාළුවා එකතු කරන point වලින් කොටසන්නේ සාමාන්‍යයෙන් ඒක කොටසක් කියන්නේ පොඩි කොටසක් යනවා referral එකේ අර link එකේ අයිතිකාරයට. ඉතින් මේකේ එහෙම වෙන්නේ නැහැ. register වුණ ගමන් එයාට point එක හම්බෙනවා. ආයි එච්චරම තමයි. වෙන මුකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපෙන් ආයි පොඩ්ඩක්වත් point යන්නේ නැහැ. ඒකින්ද referral link එක මේක save වෙනවා. ඉතින් ඔයා share කරලා මේකෙදි point එකතු කරගන්න. ඉතින් අපි යමු දැන් කොහොමද මේක withdraw එකක් ගන්න කියලා. මෙතන යට තියෙන redeem කියලා අන්නේ click කරාට පස්සේ මගේ දැන් point balance එක 504ක් තියෙනවා. ඒ කියන්නේ අර මම මේ වෙන phone එකකින් ආයි log වෙලා මේ point 504ක් තියෙන එක නැත්නම් මගේ point 580 ගාණක් තිබ්බා. ඉතින් දැන් යමු මේ මේකත් withdraw කරලා මම තව එකක් වලට withdraw කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාට අර USDT කියන එක ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාගේ Binance එකේ Binance එක හදපු Gmail එක දෙන්න තියෙන්නේ. Binance mail එක දුන්නාට පස්සේ ඔයාට මේකෙදි withdraw එක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ mail එක දුන්නාට පස්සේ submit request කියලා එනවා. අන්න ඒක දුන්නාට පස්සේ පැය 48ක් ඇතුළත ඔයාගේ withdraw එක හම්බ වෙනවා කියලා මේ app එකේදී කියනවා. ඉතින් දවසක් විතර යනවා පැය 48ක් කිව්වට request submitted කියලා ඊට පස්සේ අර blue color එකෙන් verified tick එකකින් අපිට පෙන්නනවා. ඉතින් දවසක් ඇතුළත මේකෙදි මට withdraw එක හම්බ වෙනවා කියලා කියනවා. ඉතින් මට හම්බෙන withdraw එක මම ඔයාට next video එකේ මුල් කොටසින් පෙන්නන්නම්. ඉතින් මම අර point 500 withdraw කරගත්තට පස්සේ මට ආයි bonus coins කියලා ආයි 500ක් හම්බෙලා දිනවා. ඒගොල්ලෝ එහෙම අර withdraw කරාට පස්සේ ආයි නැවත point 500ක් දෙනවද දන්නේ නැහැ. පළවෙනි withdraw එක කරනකොට බලමු. ඉතින් මට එහෙම තමයි මේක පෙන්නන්නේ. ඉතින් මේකෙන් හම්බෙන proof මම next video එකේ පෙන්නන්නම් ඔයාලට. මොකද මම මේ video කරන දවසේ මට දවසක් යන හින්දා withdraw එක පෙන්නන්න විදියක් නැහැ. ඉතින් එච්චරයි. ඉතින් මේ app එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ app එකේ earn කරන්න නම් lazy ඔයාලට games play කරලා ඉතින් හදිස්සියවත් ඔයාට ඉතින් අර දවසකට ලොකු ගණන් බලාපොරොත්තු වෙන මිනිස්සෙන් නම් ඉතින් මේ app එක use කරන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේ ඔයාර මම කිව්වේ අර කලින් විස්තරේ ඔයා කරන කෙනෙක් නම් ඉතින් ඔයාට මේ app එකෙන් හොඳ match එකක් ගහ ගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් අලුත් ඊමණි වීඩියෝ එකකින් හමු වෙමු. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. ඉතින් එහෙනම් හැමෝටම goodbye. आज की रात